මතක තියාගන්න අපි එක්ස්පයර් ඩේට් එකක් එක්ක ආපු නිසා එක්ස්පයර් ඩේට් එක ඇතුළතදී අපිට හැමදේම කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ජීවිතේට එක අරමුණක් හරි අරගෙන ඒ ආස දේවල් කරන්න පුළුවන්, ඉෂ්ට කරගන්න පුළුවන්, වෙනවට වෙන කරන්න පුළුවන් නම් ඒක ලස්සන ජීවිතයක් නේද? මට වැඩිපුරම මේ දවස්වල තේරෙන දෙයක් තමයි අපි තාත්තලාම අපිට වඩා දේවල් කරලා තියෙනවා. ජෙන්සි යුගයෙන් යන්නේ හීනමවන්න මිසක් හීන ඉෂ්ට කරගන්න පිටසක් නෙමෙයි කියන දේ බවට පත් වෙලා තියෙනවා. හයි ලැවන්ඩර්ස්, අද ඉඳලා මේ පටන් ගන්න වීඩියෝ සීරීස් එකෙන් ඔයාගේ ජීවිතේට අලුත්ම වෙනසක් වෙයි. සිහින එක කියන්නේ ඒ තරම් වෙනසක් කරන්න පුළුවන් වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක. මම අද ඔයාලට කියන්න යන්නේ පුංචියෙන් පුංචි කතාවක්. මේ කතාව කියන්න යන්නේ හරිම පොඩි වෙලාවක්, සමහර විට විනාඩි 8ක් 10ක් වගේ වෙන්න පුළුවන්. ඔයාට හිතෙනවා නම් මේක නාස්ති කරන කාලයක් කියලා ඔයාගේ ස්ක්‍රීන් ටයිම් එකට ගිහිල්ලා බලන්න. ඔය ඊට වඩා කාලේ නාස්ති කරලා තියෙනවා. තව පුංචි කාලයක් නාස්ති කරන්න කියලා තමයි මම වගේ නිල්ල. එහෙනම් අපි පටන් ගමු. අරමුණක් නැති ඔයාගේ ජීවිතේට ලස්සන වෙනසක් ගේන පොඩි කතාවකින්. මේ කතාව පටන් ගන්න කලින් මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ වීඩියෝ එක කරගෙන යන අතර වාරයේදී, ඒ කියන්නේ මම මේ බොරු ටික කියාගෙන යද්දී මම ඔයාගෙන් ඉල්ලනවා පොඩි දෙයක් කරන්න කියලා. ඒ දේ කරුණාකරලා කරන්න. මොකද ඒකෙන් තමයි මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාට ප්‍රයෝජනයක් හම්බෙන්නේ, බෙනිෆිට් එකක් හම්බෙන්නේ. ඒ නිසා ඒ දේ කරුණා කරලා කරන්න. හරිද? වීඩියෝ එක අතරමැද නතර කරලා හරි වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා ඉවර වුණාට පස්සේ හරි ඒ දේ කරන්න. ඒ දේ කෙරුවොත් ඔයාට හම්බෙනවා තෑග්ගක්. ඔයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. මගේ ජීවිතේ වෙනස් වුණා. මම ඒක ඇත්තටම කරා. ඒ නිසා ඒ විදිහට වෙනස් වෙන ජීවිතේට ලස්සන තෑග්ගක් හම්බෙනවා. ඒ තෑග්ග ලබා ගන්න ඕන නම් මම කියන දේවල් එක දිගට කරගෙන යන්න තියෙනවා. ටිකක් බෝරින් වෙන්නත් පුළුවන්, බෝරින් නොවෙන්නත් පුළුවන්. හැබැයි කොහොම හරි අපි මේක ස්ටාර්ට් කරමු. මම පොතක් යූස් කරනවා. මොකද මට පිළිවෙල දේවල් ටික කියාගෙන යන්න ඕනේ. එකපාරට ඔක්කොම තියාගෙන කියන්න බෑ, අමතක වෙනවා. මේකේ ඉන්නවා චරිත දෙකක්. නදීෂා සහ සයිකොලොජිස්ට්. දවසක් නදීෂා කියන මේ ගර්ල් යනවා සයිකොලොජිස්ට් කෙනෙක්. එහෙම නැත්නම් කවුන්සලර් කෙනෙක්, කැරියර් ගයිඩන්ස් කවුන්සලර් කෙනෙක්. අපිට එහෙම කියන්න පුළුවන්. එහෙම කෙනෙක්ව හම්බෙන්න. හරිද? ඉතින් මේ නදීෂා යාගාවට ගියාට පස්සේ නදීෂා එයාගේ ජීවිත කතාව මේ කවුන්සලර් එක්ක බෙදා ගන්නවා. මේ නදීෂා මේ කවුන්සලර්ට කියනවා අනේ සර්, මගේ ජීවිතේ ගොඩක් වෙලාවට කිසිම අරමුණක් නැහැ. මං දෙයක් කරත් ඒ දේ අතරමැද නතර කරලා දානවා. ගොඩක් වෙලාවට මොකක් හරි දෙයක් ආසාවෙන් පටන් අරගෙන මං කරගෙන ගියත් මට ජීවිතේ අතරමැදදී එපා වෙනවා. කොයිතරම් අචීව්මන්ට්ස් වගේ දේවල් මගේ ජීවිතේ තිබුණත් මට ලොකු සතුටක් දෙන්නේ නැහැනේ. ඇයි මෙහෙම වෙන්නේ? මම බර්න් අවුට් එකකදී ඉන්නේ. ඉතින් මේ කවුන්සලර් නදීෂාගෙන් අහනවා, නදීෂා, ඔයාට දෙවියෝ ඇවිල්ලා අලුත් ජීවිතයක් දෙනවා. හරිද? මේ අලුත් ජීවිතය අලුතෙන් පටන් ගත්තොත් ඔයාගේ ජීවිතේට මොන ඕන වෙයිද? දැන් ඔළුවේ මතක් වෙන පටන් ගන්නවනේ. හරි නදීෂා. මම මේ දෙන කොළයයි පැහැනයි අරගෙන ඔයා ඔයාගේ ඒ විදියට හිතට එන ඩ්‍රීම්ස්, එහෙම නැත්නම් ඔයා ඉෂ්ට කරගන්න ආස කරන අරමුණු, බලාපොරොත්තු, ගෝල්ස්, ඉලක්ක මේ දේවල් 10ක්, හරියටම 10ක් කොලේකුයි පෑනකුයි අරගෙන ලියන්න පටන් ගන්නවා. ඊපස්සේ මේ ડોක්ටර් නදීෂට කියනවා ඔයා ඔය ලියන ගමන් හැම වෙලේම බලන්න ඔයාගේ හිතට දැනෙන හැඟීම මොකක්ද කියලා. ඒ කියන්නේ ඔයත් නදීෂ නම් ඔයා දැන් කොලේයි පෑනයි ගත්තන වීඩියෝ එක ස්ටොප් කරලා මම දන්නවා ගත්තේ නැහැ කියලා. එතනම කම්මැලි ඇඳෙන් බිමට බහින්න ඒ වුණාට වරෙක් ගන්න වෙනවා. ප්ලීස් කරුණාකරලා ගිහලා කොලේකුයි පෑනකුයි අරගෙන එන්න. හරි, ඔයා අරගෙන ආවා. එහෙමනම් ඔයාට දැන් තියෙන්නේ ඔයා ජීවිතේ ඉෂ්ට කරගන්න ආස දේවල්, අරමුණු, ඉලක්ක, ඩ්‍රීම්ස් ඔය මොන නමකින් හරි මොන විදිහකට කිව්වත් ඒ දේවල් 10ක් ඔයාලා ලියන්න වෙනවා. මේ 10 ලියන ගමන් කරන්න තියෙන ප්‍රධානම දේ තමයි ඔයාට බලන්න වෙනවා ඔයාගේ හිතේ ඇතිවෙන හැඟීම් වල වෙනස. ඔයා හොඳට ඒ හැඟීම් ફોකස් කරගෙනම ওই 10 ලියන්න පටන් ගන්න. මෙන්න මේ උපදේශ තමයි මේ ડોක්ටර් නදීෂට දෙන්නේ. තා මේ විදිහට ලියලා ඉවර වෙනකම් බලාගෙන හිටපු ડોක්ටර් එයාට කියනවා, "හරි නදීෂ, මම ඔයාට කියවන්නේ ඔයා ඔය අරමුණු ලියද්දි හිතේ ඇතිවුණු හැඟීම් බලාගෙන ඉන්න කියලා. එහෙමනම් දැන් ඔයාලට දෙයක් කරන්න තියෙනවා. ඔයා ආපහු මුලින් ඉඳලා ඔය ලියපු අරමුණු 10 කියවන්න ඕන. හැබැයි මේ කියවද්දි ඔයාලට විශේෂ දෙයක් කරන්න තියෙනවා. මොකක්ද ඔයාලට කරන්න තියෙන්නේ? ඔයාට මේ අරමුණ කියවද්දි ලොකු සතුටක් දැනෙනවා. ඔයාලට මේක කරන්න ඕනම කියලා දැනෙනවා. ඔයාගේ කොන්ෆිඩන්ස් එක වැඩි වෙනවා කියලා දැනෙනවා. ඔයාට ඔයාව මේ තුලින් දකින්න පුළුවන් ඉස්සරහදී. අන්න ඒ වගේ ප්‍රසන්න ප්‍රබුද්ධ හැඟීමක්. වචන බර වැඩිනේ. ඒ වගේ කොහොම හරි ඔයාට නිකන් මේක කරගන්න ඕන, ඔයාට ඕනේ කියලා දැනෙනවා නම් එතන ඉස්සරහින් එක ඉලක්කම ලියන්න. හැබැයි සමහර අරමුණු තියෙනවා ඔයා කියවද්දී ඔයාට ලොකු ගට් එකක් නෑ මේක. මේක නිකන් උනත් එකයි, මේක නිකන් උනේ නැති උනත් එකයි. එච්චර ප්‍රශ්නයක් නෑ. අන්න ඒ වගේ හැකියම අඩුවෙන් දැනුණු අරමුණු තියෙනවා නම් ඒවට අංක 2 දාන්න. සමහර අරමුණු තියෙනවා ඔයා කොච්චර ඔය කොලේ ලිව්වත් ඔයාට සමහර දේවල් ඕනෙවත් නෑ. සමහර දේවල් ඔයා ඔය ලියාගෙන තියෙන්නේ කවුරු හරි ඔයාගේ ඔළුවේ දාපු නිසා, ඔළුවට දාපු නිසා, කොහේ හරි දැකපු නිසා ඔයාට තිබ්බනම් හොඳයි කියලා හිතෙච්ච දැනෙච්ච දේවල් විතරයි. අන්න එහෙම ඒවට ඉලක්කම අංක 3 දාන්න. ඊට පස්සේ ડોක්ටර් නදීෂාගෙන් අහනවා, "හරි නදීෂා. දැන් ඔයා අංක 3 දාපු අරමුණක් තියෙනවනේ. අපි පොඩ්ඩක් එකක් ගමු. අපි පැහැදිලි කරමු මොකද්ද මෙතන තියෙන තියරි එක කියලා." කියනවා මම ආසයි අවුරුදු 25 වෙන්න කලින් මගේම කියලා ගියක් හදන්න තියෙනවා නම් කියලා. ඉතින් මේ වෙලාවේදී ડોක්ටර් අහනවා, "හරි. ඔයාට ඔය අරමුණ ලියද්දී ඇයි ඔයාට ඒ තරම් ඕක දැනුනේ නැත්තේ?" ඊට පස්සේ නදීෂා කියනවා,
ඇත්තම කිව්වොත් මගේ කසින් කෙනෙක් ඒ විදිහට අවුරුදු 25 වෙද්දි ගෙයක් හැදුවා. ඉතින් එයාට හැමෝම එයාට කන්ග්‍රැචුලේෂන් කිව්වා. අපේ අම්මත් බලන්න අර ළමයා දිහා ඔයා වගේද කියලා නිතරම අල්ලලා කියනවා. ඉතින් මම හිතුවා මටත් ජීවිතේ ඒ දේ කරන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒ වෙලාවේදී ડોක්ටර් නදීෂගෙන් ප්‍රශ්නයක් අහනවා. නදීෂා ඔයාට හිතන්න ඔයාට සිංගර් කෙනෙක් වෙන්න ඕනේ. කියන්නේ ඔයාට ගායිකාවක් වෙන්න ඕනේ. හැබැයි ඔයා හිතනවා නම් ඔයාට ටේලර් ස්විෆ්ට් වෙන්න ඕන කියලා. ඔයාට පුළුවන් දෙයක් කරන්න. නෑ. ඔයාගේ ඩෙන්ටිටි එක වෙනස්. ටේලර් ස්විෆ්ට් කෙනෙක්ගේ තියෙන ඩෙන්ටිටි එක වෙනස්. ඔයා හොයාගන්න ඕන ඔයාටම අවංකව ආවේනිකත්වයක් අනන්‍ය දෙයක් තමයි ඔයාගේ අරමුණු වල තියෙන්න ඕනේ. මේක ලංකාවේ ඉන්න අපිට ඕනම කෙනෙක්ට ගොඩක්ම තියෙන ප්‍රශ්නයක්. මම ජීවත් වුණා මටත් තිබ්බ ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට ලංකාවේ මිනිස්සුන්ට තියෙන පුරුද්දක් තමයි ඉස්සරහා ගෙදර එක්කෙනා එළවලු කඩයක් දැම්මොත් එහා ගෙදර ඉන්න මනුස්සයාත් එළවලු කඩයක් ඊට එහා පැත්තෙම දානවා. ඔයා වෙනස් වෙන්න ඕන කියලා හිතන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ අලුත් අරමුණක් ලැබෙන්න පුළුවන්. හැබැයි ඔයා හොඳටම බලන්න ඕන දෙයක් තමයි ඔයා ඔය දාගෙන ඉන්න අරමුණු වල කසල තියෙනවද? ඔයාට වැඩක් නැති ඔයාට ගැළපෙන දේවල් තියෙනවද? ඔයාට අර තිබුණත් එකයි නැතත් එකයි වගේ හැංගීම් දෙන අරමුණු හොඳම දේ තමයි කපලා දාන එක. කපලා දාන්න. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපේ ජීවිතවලට අරමුණු වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ සෝෂල් ප්‍රෙෂර් එක නිසා. එහෙම නැත්නම් අපේ යාළුවෙකුත් ඒ දේ කරලා තියෙනවා නම්. එහෙමත් නැත්නම් සමහර විට ඔයාගේ අම්මා තාත්තා නිසා වෙන්න පුළුවන්. සමහර විට ඔයා YouTube එකක දැකපු වීඩියෝ එකක් නිසා වෙන්න පුළුවන්. FB එකේ දකින දේවල් නිසා වෙන්න පුළුවන්. නිවුස් වලින් දකින දේවල් නිසා වෙන්න පුළුවන්. මේ විදිහට පිටස්තර ප්‍රෙෂර් එකක් නිසා ඔයාගේ නියුරෝන පද්ධතිය, ඔයාගේ මනසට, ඔයාගේ ජීවිතයට, ඔයාගේ අයිඩෙන්ටිටි එකට ඇලයින් නොවුණු කියන ගැළපෙන්නේ නැති දේවල් පස්සේ ඔයා දුවන්න පුළුවන්. ඒකෙදි වෙන්නේ ඔයා බර්න් අවුට් වෙන එක. ඔයාට මේ දේවල් කරන්න අවශ්‍ය කොන්ෆිඩන්ස් එක නැහැ. ඔයාට ආසාවක් නැහැ. ඔයාට කමිට්මන්ට් එකක් නැහැ. ඔයාට කැපවීමක් කරන්න බෑ. මොකද ඔයා මේ දේවල් වලට අභ්‍යන්තරිකව සූදානම් නැහැ. ඔයා ඇත්තටම ඔයාට මේ දේවල් ගැළපෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඔයාගේ ගෝල්ස් ලිස්ට් එකේ ඔයාට වැඩක් නැහැ කියලා තුන්වෙනි ඉලක්කම දාපු ඒවා කපලා දාන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. පසු කාලීනව ඔයාගේ ඔය පළවෙනි ඉලක්කම දාපු පළවෙනි ඉලක්කම හම්බුණු ගෝල්ස් ඉෂ්ට කරගත්තට පස්සේ ඔයාට පුළුවන් කැමති නම් ඔයාට දැනෙනවා නම් අර තුන්වෙනි ඉලක්කම දාපු ගෝල්ස් උන් මගේ ජීවිතේට ඕන කියලා ඒ දවල් වලට යන්න පුළුවන්. හැබැයි ඊට කලින් වටින්නේ අර පළවෙනි ඉලක්කම දාපු හරි. මේ ලිස්ට් එකේ දැන් තියෙන්නේ පළවෙනි ඉලක්කම සහ දෙවෙනි ඉලක්කම දාපු ඒවා විතරයි. සමහරට 8ක් 6ක් සමහරට එකක් විතරක් ඉදිරි වෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයා දන්නවා මේ හේන ඔයාට සතුටෙන් සැනසීමකින් ඉෂ්ට කරගන්න පුළුවන් කියලා. ගෝල්ස් හඳුනා ගැනීම දෙවෙනි එක ඒ ගෝල්ස් වලින් ඔයාටම ආවේනික වුණ ඔයාට ඇත්තටම ඉෂ්ට කරගන්න අවශ්‍ය ගෝල්ස් හඳුනා ගැනීම. තුන්වෙනි ස්ටෙප් එකේ විදිහට මම කරපු දෙයක් තමයි මම කරපු දෙයකට වඩා මට තේරෙන්න ගත්ත දෙයක් තමයි මේ දේවල් වලට මම කොච්චර ආස වුණත් ලැවෙන්ඩර්ස් ඒ දේවල් මට කරන්න බැරි වෙන්න තිබ්බා. ඒ කියන්නේ මට ඒ දේවල් කරන්න බෑ වගේ බාධකයක් දැනෙන්න ගත්තා. දැන් මේ ડોක්ටර් මේ නදීෂට කියනවා නදීෂා ඔයා වෙන්න ඔතනින් ඔයාගේ ඔය ගෝල් සිස්ටම් එක ආසම දේ මොකද්ද? නදීෂා කියනවා මම ආසම සිංගර් කෙනෙක් වෙන්න. මට ගායිකාවක් වෙන්න ආසයි. ඉතින් මේ වෙලාවේ ડોක්ටර් කියනවා හරි. ඔයා ගායිකාවක් වෙන්න ආස වෙන්න පුළුවන් ළමයෝ. හැබැයි ඔයාට ඒක අමාරු වෙන්න පුළුවන්. ඇයි ඒ? මොකද මේ වෙලාවේ රියැලිටි එකේ තියෙන දේ තමයි සරලවම කිව්වොත් ඔයා ගායිකාවක් නෙමෙයි කියන ඩෙන්ටිටි එක. ඒ කියන්නේ මේ වෙලාවේ නදීෂා ගායිකාවක් නෙමෙයි. නදීෂට ඕනේ මේ ගායිකාවක් නෙමෙයි කියන ඩෙන්ටිටි එකේ ඉඳලා ගායිකාවක් නදීෂ ගායිකාවක් කියන අයිඩෙන්ටිටි එකට ෂිෆ්ට් වෙන්න කියන්නේ වෙනස් වෙන මාරු වෙන්න. එතකොට මේ ගායිකාවක් නෙමෙයි කියන අයිඩෙන්ටිටි එක තමයි මේ වෙලාවේ වර්තමාන මොහොතේ තියෙන රියැලිටි එක. නදීෂ ගායිකාවක් වෙන්න ආසයි කියන දේ තමයි එයාගේ ඩ්‍රීම් එක. හැබැයි මේ ඩ්‍රීම් එක තියෙන්නේ ෆියුචර් එකේ. ඒ කියන්නේ තාමත් නොවුණු දෙයක් විදියට. අන්න එතකොට ඔයා හොඳට කල්පනා කරලා ඇස්සාගෙන බැලුවොත් ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න ආසයි. හැබැයි මේ මිනිත් ඔයා ડોක්ටර් කෙනෙක් නෙමෙයි. එහෙනම් ડોක්ටර් කෙනෙක් නෙමෙයි කියන එකේ ඉඳලා ડોක්ටර් කෙනෙක් කියන මට්ටමට ඔයා යන්න ඕන. එහෙනම් ඔයාලට තේරෙනවා වර්තමාන ඉඳලා අනාගතය අතර පොඩි ગેප් එකක් මේ දෙන්න අතර තියෙනවා. එහෙනම් අරමුණකට යද්දී ඒ අරමුණ අමාරු වෙන්න තියෙන ලොකුම හේතුව තමයි මේ තියෙන රියැලිටි ગેප් එක. ඉතින් මේක හරීම සංකීර්ණ මාතෘකාවක්. මේ වීඩියෝ එකෙන් මට ඔයාලට පැහැදිලි කරන්න අමාරුයි. හැබැයි ඒක තමයි හේතුව. ඒක පිටිපස්සේ නියුරෝ සයන්ස් විද්‍යාවක් තියෙනවා. මැනිෆෙස්ටේෂන් හරහා මේක අඩු කරන්න පුළුවන්. ඒ ඔය මැනිෆෙස්ටේෂන් ඊට පස්සේ ජර්නලි මේ හැමදේම ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ තියෙන රියැලිටි ગેප් එක අඩු කරන්න ඕන නිසා. කියනවා කන්විෂන් එකක් හදලා තියෙන්නේ ඔයාට වැඩිපුරම ඔයාගේ ජීවිතේ ඔයා දකින්න ආස අරමුණ මොකද්ද කියලා. දැන් ඔයාට කරන්න තියෙන දේ තමයි ඔයා මේක බිග් පික්චර් එකක් විදිහට දැක්කොත්. ඒ කියන්නේ ලොකු දෙයක් විදිහට දැක්කොත් ඔයාට ඇත්තම කිව්වොත් මේක කරන්න බෑ. ඇයි? ඔයාගේ නියුරෝ සයන්ස් පද්ධතිය කියන්නේ අපේ ස්නායු පද්ධතිය හැඩගැහිලා තියෙන්නේ සිංගර් කෙනෙක්. දැන් නදීෂා ගත්තොත් නදීෂා සිංගර් කෙනෙක් නොවීම කියන දෙයටනේ. ඒ කියන්නේ නදීෂා සිංගර් කෙනෙක් නොවීම කියන දේ වෙනුවෙන් තමයි එයාගේ ශරීර පද්ධතිය නිර්මාණය වෙලා මානසික පද්ධතිය නිර්මාණය වෙලා නෝමලි තියෙන්නේ. උදාහරණයක් කිව්වොත් එයාගේ මේ වෝකල් කෝඩ්ස් වැඩ කරන්නේ නැහැ ගායිකාවකට අවශ්‍ය විදියට. එයාගේ මානසික මට්ටම නැහැ. අන්න ඒ වගේ දේවල්. ඉතින් එයාට අවශ්‍ය වෙනවා නම් අර වෝකල් කෝඩ්ස් උගුර ඇතුලේ හදාගෙන මානසික මට්ටමින් එයාගේ පර්සනැලිටි එකෙන් පර්ෆෝමන්ස් වලින් මේ හැම දෙයකින්ම එයාව ගායිකාවක්
බවට ඒ අයිඩෙන්ටිටි එකට එයාව අරගෙන යන්න ඕන නම් එයා කරන්න ඕන හොඳම දේ තමයි පුංචි පියවරන් වලට මේ ලොකු බිග් ඩ්‍රීම් එක කඩන එක. මම ඔයාලට ඒකට උදාහරණයක් කියන්නම්. මොකද මේක අමාරු දෙයක්. ඉතින් මේ 3rd ස්ටෙප් එකේදී ඔයාට කරන්න තියෙන දේ තමයි ඔයාට ලොකු හීනයක් තියෙනවා. හැබැයි ඔයා ඊළඟ සතිය ඇතුළත ඕකේ ඊළඟ සතිය හැහුණනේ ඊළඟ සතිය ඇතුළත ඒ වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් ස්ටෙප්ස් 4ක් ලියන්න. දැන් මගේ පැත්තෙන් ගත්තොත් මම කරපු දෙයක් තමයි හරි මේ YouTube channel එක ඉස්සරහට අරගෙන යන්න ඕන. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් සරලවම දේවල් 4ක් මම ලියුවා. පළවෙනි උදාහරණය තමයි මම තීරණය කරනවා මම කතා කරන්න ඕන මාතෘකා ටයිටල්ස් මොනවද. ඒ වගේම 10ක් පිළිවෙලට ලියනවා. දෙවෙනි එක තමයි ඒ 10න් පළවෙනි එකට ස්ක්‍රිප්ට් එකක් ලියනවා. තුන්වෙනි ස්ටෙප් එක තමයි ඒ ස්ක්‍රිප්ට් එක කොහොමද රෙකෝඩ් කරන්නේ මොන පසුබිමක් යටතේද කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක මේ දේවල් මම තීරණය කරනවා. හතරවෙනි ස්ටෙප් එක තමයි ඒක ඇත්තටම කරනවා. ඔන්න ඒක ඇත්තටම කරන එක කරන්න දවසකුත් තීරණය කරගෙන ඒ දවස් ඇතුළත කොහොම හරි කරනවා. හරියට සෙනසුරාදා හැමදාම කොහොම හරි වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා කියන හැඟීමට ඔයා එනවා. අන්න ඒ විදිහට ඔයාගේ පළවෙනි ගෝල් එක ඉෂ්ට කරගන්න ඒ සතියක් ඇතුළත ඔයාට කරන්න පුළුවන් දේවල් 4ක් ලියනවා. මෙන්න මේ විදිහට හැමදාම සතියක දවසක් ඉරිදා කියමු. මේ ඉරිදා වරුව අරගෙන ඔයා හැමදාම මේ හීනට යන්න පුළුවන් ස්ටෙප්ස් 4 ගානේ ඔයා ලියනවා. සතිය වරුණාම ඔයා බලනවා ඒ හීන වෙනුවෙන් ඔයා දැනට කරගෙන ඉවර දේවල් මොනවද? ඔයාට දැනටම තියෙන දේවල් මොනවද කියලා. උදාහරණයක් කිව්වොත් සතිය දවස් 4යි ඔයා වීඩියෝ 4ක් මේ වෙනකොට රෙකෝඩ් කරලා ඉවරයි. අප්ලෝඩ් කරලා ඉවර වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාගේ අර ලොකෝ බිග් පික්චර් එක ඔයා පුංචි පුංචි අවස්ථා 4කට බෙදා ගන්නවා. ඔයා මේ ලැබෙන ෆැමිලි එකේ ඉන්නවා නම් දැන් මම ওই කිව්ව ටික ඔයා කරන්න ඕන. හරිද? ඉතින් ඒ ටික විතරක් නෙමෙයි ඔයාට මාසික ඕක රිමයින්ඩ් කර කර බලන්න වෙන ඔයාගේ හීනට යනකම් ගියාට පස්සේ ඔයාට තියෙන්නේ උණුසුම් තේ කෝප්පයක් බීලා මම මේක කරා කියන විතරයි. ලැවෙන්ඩර්ස් මං යනවා. බයි. ඔයාට හම්බුණා ලස්සන ලිස්ට් එකක්. ඒ ලිස්ට් එක එක්ක ඔයාගේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න. සුබ දවසක් ලැවෙන්ඩර්ස්ලට.